හරි. අද අපි මේ ගිණුම් කරන සංකල්ප ටියුට් එකේ මේ 110ට වෙනකන් කතා කරානේ. 100 කීයද හෝම්වර්ක් දුන්නේ? 101. 101 100ට වෙනකන් කතා කරානේ. 101. හරි. 101 හෝම්වර්ක් එකක් තියෙන අපි ඒක හදමු ටක් ගාලා බලන්න එහෙනම්. මේකේ තොරතුරු ටිකක් දීලා තියෙනවා. ඉල්ලන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමයි බැංකු සැසඳුම් ප්‍රකාශනයයි නේ. ওই දෙක තමයි හදන්න කියන්නේ. 101. හරි. සංශෝධිත මුදල් පාලන ගිණුමයි බැංකු සැසඳුම් ප්‍රකාශනයයි. මේක උඩට දා ගන්න ඕන සංශෝධිත මුදල් පාලන ගිණුම අනුව ශේෂය. එකතු කිරීම අඩු කිරීම දාලා බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. එකතු කිරීම වලට දාන්නේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් අඩු කරනවා. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. හරි. එතකොට මේ සංශෝධිත මුදල් පාලන කිරීමේ ශේෂ්‍ය විදියට ගන්න මෙතන මේ උඩ දාලා තියෙන ශේෂ්‍ය 3220. හරි. ඔහොම දාගෙන දැන් මේ පල්ලෙහා තියෙන තොරතුරු එකින් එක ආදේශ කරන්නයි තියෙන්නේ. හරි. පල්ලෙහා තියෙන තොරතුරු එකින් එක ආදේශ කරන්න ඕන. පළවෙනි එක කියමු. බැංකු විස්තරයේ දැක්වෙන බැංකු ගාස්තු 100ක් මුදල් පාලන ගිණුමේ ඇතුළත් කොට නැත. එතකොට බැර කරන්න ඕන බැංකු ගාස්තු 100යි. මුදල් ගෙවීම් ජර්නලයේ ගැනුම් තීරුවේ එකතුව 2000ක් මුදල් පාලන ගිණුමට හර කර ඇත. ඒකට ගැනුම් සාමාන්‍යයෙන් බැර වෙන්න ඕනේ. ඒක හර කරලා. හර කරපු එක අයින් කරන්න බැර කරන්න. හර කරපු එක අයින් කරන්න බැර කරන්න ඕන ගැනුම් කියලා. හැබැයි 2000ක් නෙමෙයි 4000ක්. එතන හර පැත්තේ තියෙන 2000 අයින් කරන්න නම් බැර කරද්දි ඩබල් කරලා බැර කරන්න ඕනේ 4000. රුපියල් 1500ක් සඳහා නිකුත් කරන ලද චෙක්පත් 1600ක් ලෙසට මුදල් ගෙවීම් ජර්නලයේ ඇතුළත් කර ඇත. එතකොට බැර පැත්තට 100ක් වැඩිපුර ඇවිල්ලානේ තියෙන්නේ. ඒ 100 හර කරනවා අවිනිශ්චිත ගිණුම.
ගනුදෙනුකරුවෙකු විසින් බැංකුවට කරන ලද 3500ක ඍජු ප්‍රේෂණයක් මුදල් පාලන ගිණුමේ සටහන් කර නැත. එතකොට ප්‍රේෂණ 3500. තැන්පත් කරන ලද 1850ක චෙක් පතක් බැංකුව විසින් අනකරු විමසන්න යන්න සටහන් කරමින් ආපසු යවා ඇත. නමුත් එම ආපසු යවීම පිළිබඳ සටහනක් මුදල් පාලන ගිණුමේ නැත. දැන් ඒකට අගරු වෙලා තියෙන්නේ. අපි තැන්පත් කරද්දී හර කරනවා. ඒක අගරු වෙද්දී බැර කරනවා. අගරු චෙක්. කීයක චෙක් පතක්ද අගරු කරන්නේ? 1850යි. තැන්පත් කරන ලද 1800 ඒක හරිනේ. සැපයුම්කරුවෙකු වෙත නිකුත් කරන ලද 6300ක චෙක් පතක් ගෙවීම සඳහා බැංකුවට මෙතෙක් ඉදිරිපත් කොට නොමැති අතර තැන්පත් කළ 4800ක චෙක් පතක් මෙතෙක් සමාගමේ බැංකු ප්‍රකාශනයට බැර කර නැත. එතකොට මෙතන තියෙනවා 6300ක්. නිකුත් කරලා ගෙවීමට ඉදිරිපත් වෙච්ච නැති ඒවා තව තියෙනවා 4800ක්. තැන්පත් කරලා උපලබ්ධි වෙච්ච නැති ඒවා. ඊළඟට වෙනත් ගිණුම් හිමියෙකුට අදාළ 780ක තැන්පතුවක් බැංකුව විසින් වැරදීමකින් සමාගමේ බැංකු ප්‍රකාශනයට බැර කර ඇත. අන්ලයින් කරගන්න බැර කර ඇත. අන්ලයින් කරගන්න බැංකුව විසින්. එතකොට මේ කාගේ වැරද්දක්ද? අපේ වැරද්දක්ද? බැංකුවේ වැරද්දක්ද? බැංකුවේ වැරද්දක්නේ. බැංකුවේ වැරද්දක් සමාගම බැංකු ප්‍රකාශනයට බැර කරලා. ඒතර බැර කරද්දී අපි කරන්නේ බැර කරනවා කියන්නේ මේ බැංකු ශේෂය වැඩි වෙලානේ තියෙන්නේ. එතකොට වැඩි වෙලා නම් එකතු කරන්න ඕන. බැංකුවේ වැරදි. බැංකුවේ වැරදි කියලා 480ක් බැර. සර් 780ක් නෙමෙයිද? 780ක් sorry 780. ස්ථාවර නියෝග මත බැංකුව විසින් කරනු ලැබූ පහත දැක්වෙන ගනුදෙනු මුදල් පාලන ගිණුමට හර කරලා නැහැ. 1,50,000ක ණය මුදලක් සඳහා 9,000ක පොලී ගෙවීම. ඒතර පොලී ගෙවීමක් නම් බැර. පොලී කියලා 9,000ක් බැර. යන්ත්‍රාගාරය සඳහා මතකට 2500 බැගින් මාස 6ක් සඳහා කල්බදු ගෙවීම. sorry 1200 ගන්න. කැලෙක් ගන්න වැඩි කරන්න 1206න් කීයද? 7200. 7200යි. කල්බදු කියලා බැර කරන්න ඕන. වෙළඳ ආයෝජනයක් මත ලාභාංශ ලැබීම 2500යි. ලාභාංශ 2500යි. මුදල් පාලන ගිණුමේ ලැබීම් පැත්තේ එකතුව 1200ක් අඩුවෙන් එකතු කරලා. ඒකට අවිනිශ්චිත. 1200ක් අඩුයි නම් 1200ක් හර කරන්න ඕන. හරි. දැන් මුදල් ගිණුමේ හර පැත්ත එකතුව කියන්න බලන්න කීයද කියලා. 22150. 22,150යි. ඒපා 11630යි. ඒක මෙතනට දාන්න ඕන 11600. 11630යි. 630යිද? ඔව්. හරි. ඊට පස්සේ මෙතන එකතුව 7080යි. දෙකම එකතු වුණාම සර් අන්නේ මොනවාද කියන්නේ? අතිරික්තයක් නෙමෙයි දෙන්නේ. ඌනතාවයක්ද මේ කියන්නේ? ඔව්. ඔව්. ඌනතාවයක් කියන්නේ මේ බැර පැත්ත වැඩිද ඔයා කියන්නේ? ඔව් සර්. එහෙනම් ඌනතාවයක් අතිරික්ත කියන්නේ මේකට අයිරාවක් කියලා කියන්නේ. අයිරාව. අයිරාව. මේ පැත්තේ කීයද? 11000 11630යි. ඒතර හර පැත්තෙන් එන්නේ. ඒක මෙතනට දාද්දි වරහන් ඇතුලේ දාන්න. ඒතර මෙතන වෙනස කීයද එන්නේ? 4550යි. 550යි. ඔව්. ඒකත් මයිනස් නේ. ඔව් සර්. 4800ක් අඩු වුණාම ඔක්කොම කීයක් එනවද? 250යි. නෑනේ ওই දෙක එකතු වෙන්න ඕන. 8000 9000
350ක අයිරාවක්ද කියලා බලන්න. ඔව් සර්. එන්න එහෙමයි එන්නේ. හරි. ඔය විදිහට එන්නේ. රයිට්. දැන් එහෙනම් ඊළඟ ගාන පටන් ගන්න බලන්න අභ්‍යාස අංක 102. මම විනාඩි 5ක් දෙන්නම් බලන්න ඒ ගාන හොඳට කියවලා. ඒකේ මේ මුදල් පාලන ගිණුම සංශෝධනය කරලා මේ අනිත් එකට ලයිස්තු දෙකක් හදන්න කියන්නේ. මේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් ලයිස්තුවකුයි, තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක් ලයිස්තුවකුයි. ලයිස්තු දෙකක් හදන්න බලන්න මම විනාඩි 5ක් දෙන්න.
හරි උදේ හැදුවද? සිය දෙක. දෙවෙනි එකේ තියෙන්නේ ආයන්න සහ ආයන්න. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. ආයන්න. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. හරි. හරි. දැන් මේකේ දෙපැත්ත සංසන්දනය කරන්න ඕන. දෙපැත්ත සංසන්දනය කරද්දී මේ හර පැත්තත් එක්ක බැර පැත්තයි නෑ ලැබීම් එකත් එක්ක බැර පැත්තයි ගෙවීම් එකත් එක්ක හර පැත්ත සංසන්දනය කරන්න ඕන. මීට කලින් අපි මේ වැඩේ කරලා තියෙනවා. හරි. දැන් ලැබීම් එකත් එක්ක බැර පැත්ත සංසන්දනය කරමු බලන්න. මුලින්ම ලැබීම් එක බලන්න. ලැබීම් ජර්නලය මේ මෙතන උඩම තියෙන වගුව. ඒකේ තියෙනවා මුලින්ම 5000ක් හර මේ තියෙනවා. ඒක බැර පැත්තෙත් 5000 තියෙනවානේ බැර පැත්ත. බැර පැත්ත විතරක් බලන්න වෙන පැති මුකුත් බලන්න එපා. බැර පැත්ත විතරයි. 5000යි 5000යි ටික කරන්න. ඊළඟට ලැබීම් එකේ 1000ක් තියෙනවා. ඒ 1000ත් බැර පැත්තේ තියෙන 1000ත් එක්ක ටික කරන්න. චෙක් අංකෙත් පොඩ්ඩක් බලන්න 222ද කියලා. ඊළඟට 1200 තියෙනවා. ඒකත් බැර පැත්තත් එක්ක ටික කරන්න. 1800 බැර පැත්තේ නෑනේ 1800 රවුන්ඩ් කරන්න. 5000 බැර පැත්තේ තියෙනවානේ 5000 මුදල් තැන්පතු කියලා තියෙන 5000ත් එක්ක ටික කරන්න. ඊට පස්සේ 10000 බැර පැත්තේ තියෙනවද නෑනේ. ඒක චෙක් නම්බරේ නෑ. ඉතුරුම් ගිණුමෙන් මාරු කිරීම කියලා 10000ක් තියෙන. ඒක හරියන්නේ නෑ. ඒ දෙක ටික කරන්න එපා. 10000 බැර පැත්තේ නෑ. ඒ 10000 රවුන්ඩ් කරන්න. හරි. එතකොට හරිනේ. තව කියන්න බලන්න බැර පැත්තේ ටිකුත් නැති ඒවා දැන් මොනවද? බැර පැත්තේ ටිකුත් නැති ඒවා 6000ක් තියෙනවානේ. 6000. බැර පැත්තේ 6000ක් තියෙනවා. ඒ 6000 බලන්න කලින් පිටුව පෙරලා. කලින් පිටුව පෙරලා බලන්න මේ තියෙනවානේ තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක් කියලා හම්බුණාද යටම තියෙන්නේ. ඒ තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක් කියන්නේ ගිය මාසේ ඒවා. ජුනි මාසේ පෙර මාසේ ඒවා මේ. පෙර මාසේ බලන්න 6000ක් තියෙනවද කියලා. ඔව්නේ. පෙර මාසේ 6000 මේ පැත්තේ බැරේ 6000ත් එක්ක ටික් කරන්න. ටික් කරන්න. තව මොනවද බැර පැත්තේ ටිකුත් නැති ඒවා? බැර පැත්තේ තව තියෙනවා 10000ක් නේ. ඉතුරුම් ගිණුමෙන් මාරු කිරීම මේ 10000 රවුන්ඩ් කරන්න. ඒ 10000 රවුන්ඩ් කරන්න. ඊට පස්සේ ආයෙ බලන්න කලින් පිටුව බෙල්ලලා ඒ ටික් කරපු 6000 තියෙනවනේ. 6000 ගාව තව 2000ක් තියෙනවනේ. ඒ 2000ත් රවුන්ඩ් කරන්න. 6000 ගාව තියෙන 2000 රවුන්ඩ් කරන්න. හරි. දැන් ඊට පස්සේ මේ හැබැයි මේ පල්ලෙහින් පොඩි වාක්‍යයක් තියෙනවනේ අංක 6. පොඩ්ඩක් බලන්න අංක 6 තියෙන වාක්‍ය මොකක්ද කියලා. සියලු චෙක්පත් බැංකුවේ තැන්පත් කිරීම ව්‍යාපාරික ප්‍රතිපත්තිය වේ. කෙසේ නමුත් විකුණුම් සඳහා ලද අංක 456 දරන 10000ක් වූ චෙක්පත ඔහුගේ ඉල්ලීම පරිදි බැංකුවේ තැන්පත් නොකර ආපසු ඔහුට බාර දී ඇත. එතකොට බලන්න මේ ලැබීම් ජර්නලේ මේ උඩම තියෙන වගුවේ ඔයාලා 10000 රවුන්ඩ් කරානේ.
නමුත් මේ 10000 බලන්න මේ මුදල් එකේ බැර පැත්තේ තියෙනවනේ 10000. මුදල් එකේ බැර පැත්තේ තියෙනවනේ 10000ක් නිවැරදි කිරීම කියලා. අර රවුම් කරපු 10000 රවුම් කරපු එක කපන්නකො උඩම වගේ ලැබීම් ජර්නලයේ තියෙන 10000 කපලා ඒක ටික් කරගන්න. රවුම් කරන්න එපා. ඒක ටික් කරගන්න. ටික් කරලා මේ මුදල් ගිණුමේ බැර පැත්තේ තියෙන 10000ත් එක්ක ඒක ටික් කරගන්න. ඒතකොට 10000 රවුම් වෙන්නේ නැහැ. ඒක ටික් වෙනවා මේ බැර පැත්තත් එක්ක. හරි. දැන් ඊළඟට කරන්න ඕනි ගෙවීම් ජර්නලයත් එක්ක හර පැත්ත සංසන්දනය කරන්න ඕන. බලන්න ගෙවීම් ජර්නලයේ හර පැත්තේ තියෙනවා 800ක්. සෝරි ගෙවීම් ජර්නලයේ 800ක් තියෙනවා. ඒක හර පැත්තේ තියෙනවද මේ බැංකු ප්‍රකාශනේ? ඔව්නේ. 800 ටික් කරන්න ඒක. ඊට පස්සේ 3000 දෙපැත්තෙම තියෙනවා 3000 ටික් කරන්න. ඊළඟට 200 නෑනේ 200 රවුම් කරන්න. තව 2000ක් තියෙනවා 2000ත් රවුම් කරන්න. 5000 බලන්න හර පැත්තේ තියෙනවද කියලා චෙක් 5000ක් යටම තියෙනවනේ රක්ෂණ වාරික කියලා. ඒ 5000 දෙක ටික් කරන්න. උඩ තියෙන 5000 නෙමෙයි පල්ලෑ තියෙන රක්ෂණ වාරික කියලා තියෙන 5000ත් එක්ක ටික් කරන්න ඕනේ. ගෙවීම් ජර්නලයේ 5000ත් එක්ක රක්ෂණ වාරික කියන 5000 යටින් ටික් කරන්න. හරි. ඊට පස්සේ තව හර පැත්තේ මොනවද මේ අන්තිම වගුවේ හර පැත්තේ ටික් වෙච්ච නැතිව මොනවද? 5000 නේ. 5000 බලන්න කලින් පිටුව පෙරලා ගිය මාස එකක්ද කියලා? උනේ ගිය මාස එකක්. තැන්පත් කරන නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් කියලා 5000ක් තියෙනවා ගිය මාසේ. ඒ 5000ත් එක්ක මේ හර පැත්තේ තියෙන 5000 ටික් කරන්න. මේ මුලින්ම තියෙන 5000 ටික් කරන්න. තව මොනවද හර පැත්තේ ටික්ුන්නේ නැති ඒවා? 1000 නේ අගරු චෙක් එක අගරු චෙක් 1000 රවුම් කරන්න. ඊට පස්සේ තව තියෙනවා හර පැත්තේ 400ක්. ඒ 400ත් රවුම් කරන්න. කලින් පිටුව පෙරලා කලින් පිටුවේ අර 5000 ගාව තව 2000ක් තියෙනවානේ. ඒ 2000ත් රවුම් කරන්න. 5000 ගාව තියෙනවානේ 2000ක්. ඒ 2000 රවුම් කරන්න. හරි. දැන් එහෙනම් ඒ ටික මේකට දාමු. මුදල් පාලන ගිණුමේ ශේෂය බැර පැත්තේ පෙන්නනවා 6000ක්. මේකේ හරට ගන්න ඕන 6000ක්. ඊළඟට බැංකු ගිණුම් විස්තරයේ තියෙන ඒවා තමයි මේකට එන්නේ. බැංකු ගිණුම් විස්තරයේ 10000ක් තියෙනවා. ඒක 10000 හර කරන්න ඉතුරුම් ගිණුම කියලා. ඊට පස්සේ තව අගරු චෙක් එක 1000ක් තියෙනවා. ඒක බැර කරන්න 1000ක්. තව 400ක් තියෙනවා. 400ක් බැර කරන්න. අගරු චෙක් එකයි බැංකු ගාස්තුයි. අගරු චෙක් එකයි බැංකු ගාස්තුයි. හරි. දැන් ඊළඟට ඕනේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් තියෙන්නේ මුදල් ගෙවීම් ජර්නලයේ. මුදල් ගෙවීම් ජර්නලයේ රවුම් වෙච්ච ඒවා මෙතන ලියන්න. සිල්වා කියලා 222 122 රුපියල් 200යි. ගැනුම් කියලා 2000යි. නෑ 123 2000යි. ඊට පස්සේ තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක් තියෙන්නේ ලැබීම් ජර්නලයේ. ලැබීම් ජර්නලයේ එක චෙක් එකයිනේ තියෙන සරත් කියලා. සරත් කියලා තියෙනවා 500ක්. ඒකේ අගේ රුපියල් 1800. හරි. සරත් කියලා තියෙනවා 1800. ඊට පස්සේ ගිය මාසෙට බලන්න පෙර මාසෙට මේ ජූලිනේ මේ ඔක්කොම ජුනි මාසේ බලන්න පෙර මාසේ කලින් පිටුව පෙරලා ජුනි මාසේ තියෙනවා චෙක් දෙකක්. තාම බැංකුවට ඇවිල්ලා නැති. ඒ ජුනි මාසේ තියෙන චෙක් වලින් බැංකුවට ආපුවා ටික් කරලා අයින් කරානේ. බැංකුවට ආපු නැති ඒවා ආයෙ ලියන්න ඕන මේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් කියන එකේ රවුම් වුණානේ 2000ක් සාලිය. චෙක් නම්බරේ 100යි ඒකට 2000යි. ඊට පස්සේ ආයෙ සරත් චෙක් නම්බරේ ගිය මාසේ 371යි මේක ගිය මාස එකක් තාම බැංකුවට ඇවිල්ලා නැති නිසා ආයෙ අපි ගන්නවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් වලට තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක් වලට. හරි එච්චරයි. දැන් රවුම් වෙච්ච ඔක්කොම අරගෙන ඉවරයි. දැන් මුදල් ගිණුම සංශෝධනය කරන්න. 16 1000යි.
16000න් අඩු කරන්න 1600 1400 14600 14600ක් එනවා. ඔය විදිහට තමයි එන්නේ. හරිද? මුතු තේරුණාද වැඩි? හා? ඔව් සර් තේරුණා. net නේ. ඔව් සර් තේරුණා. හරි. දැන් ඊළඟ ගාන හදන්න බලන්න. ඊළඟ අභ්‍යාසය කරන්න. අභ්‍යාස අංක 103. ඊළඟට අභ්‍යාස අංක 103. මුතුට මේකෙන් පස්සේ ටියුට් එක අවිල්ලක් තියෙන්නේ මේ පාලන ගිණුම්. පස් 6 වෙනි පාඩමද සර්? හතර තව නිරීක්ෂක වගේ ටියුට් එකක් තියෙනවද කන්ට්‍රෝල් accounts පහනේ පහ ආවා. නෑ නෑ. ආ ඔව් ඒක තියෙනවා. ඒක තව ටියුට් තුනක් වගාව තියෙනවද ඒක? නෑ සර් එක ටියුට් එකයි ඒ තියෙන්නේ. කියන්නේ කරපු නැති ටියුට් එකයිද තියෙන්නේ? පස්වෙනි පාඩමයි 6 වෙනි පාඩමයි නෑනේ. පහ තියෙනවා 6 නෑ. එතකොට පාලන ගිණුම් කියලා ටියුට් එකක් නැද්ද? නිල් පාට ටියුට් එකක් කන්ට්‍රෝල් accounts කියලා. පොඩ්ඩක් ඉන්න සර් බලනකම්. මුතු ගාව කොහමද ටියුට් තියෙන? තව ටියුට් කීයක් තියෙනවද? සර් මංගාව මේ ටියුට් එක විතරයි තියෙන්නේ බැංකු සිස්ටම් එක. මේ දැන් කරන ටියුට් එක විතරක් තියෙන. ඉතින් පස්සේ එක ටියුට් එකක් නැද්ද වගාව? නෑ සර්. හරි හරි. සර් දෙකක් තියෙනවා. ඒ කියන්නේ කන්ට්‍රෝල් accounts කියලා එකක් තියෙනව නේද? නිල් පාට එක. ඒකයි ඔව් ඒකයි accounting concept කියලා එකක් තියෙනවා. concept කියලා එකක් තියෙනවානේ. හරි හරි හරි.
හරි ඊළඟට 103 පටන් ගන්න බලන්න වැඩි.
හරිද? ආකෘතියම රූල් කරගෙන ඉවරයි. දැන් අපි දෙපැත්ත ටික කරමු බලන්න. ලැබීම් එකත් එක්ක බැර පැත්ත. 7500 දෙපැත්තෙම තියෙනවා ටික කරගන්න. 5000 දෙපැත්තෙම තියෙනවා ටික කරගන්න. 6500 නෑනේ. හැබැයි බන්දුල කියලා 6600ක් නම් තියෙනවානේ. ලැබීම් එකේ 6500ක් තියෙනවා බන්දුල කියලා. ඒක බැර පැත්තේ 6600ක් තියෙනවා බන්දුල කියලා. ඒ දෙක පොඩ්ඩක් කොටු කරගන්නකෝ. ටික් කරන්නත් එපා, රවුන්ඩ් කරන්නත් එපා. 6500යි 6600යි කොටු කරගන්න. ඊළඟට චන්දන 4250 බැර පැත්තේ තියෙනවා. ඒක ටික් කරගන්න. ඊළඟට තියෙනවා 3500යි 4700යි. මේ දෙක රවුන්ඩ් කරගන්න. මේ දෙක නෑනේ. 3500යි 4700යි. හරි. තව බැර පැත්තේ ටික් වෙච්ච නැතිව මොනවද? 2500යි 4500යි නේ. මේ දෙකත් රවුන්ඩ් කරගන්න. 2500යි 4500යි රවුන්ඩ් කරගන්න. හරි. ඊට පස්සේ ගෙවීම් ජර්නලයත් එක්ක හරපැත්ත සංසන්දනය කරා. ගෙවීම් ජර්නලයේ තියෙනවා 2750ක්. ඒක හරපැත්තේ තියෙනවානේ. ඔව් ටික් කරගන්න. ඊට පස්සේ ගෙවීම් එකේ තියෙනවා 4100ක්. ඒකත් හරපැත්තේ තියෙනවානේ. ටික් කරගන්න. 5250ත් හරපැත්තේ තියෙනවා. ඒකත් ටික් කරගන්න. ඊළඟ ලැබීම් එකේ තියෙනවා 6600 රවුන්ඩ් කරන්න, 4500ත් රවුන්ඩ් කරන්න, 3250ත් රවුන්ඩ් කරන්න. ඒවා නැහැ. ඒ තුනම රවුන්ඩ් කරන්න. හරි. ඊට පස්සේ හරපැත්තේ අයිටම දෙකක් තියෙනවා මේ 1750යි 250යි. ඒ දෙකත් රවුන්ඩ් කරගන්න. හරිනේ. හරි. ඒ ටික ඔක්කොම රවුන්ඩ් කරගත්තා. හරි. දැන් ඊට පස්සේ මෙන්න මෙහෙම වාක්‍යයක් අංක 3 කියනවා. අගෝස්තු මාසයේ ආරම්භයේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂයත් මුදල් පාලන ගිණුමේ ශේෂයත් එකිනෙකට අසමාන විය. අන්ඩර්ලයින් කරගන්න ආරම්භයේ. ආරම්භයේ ශේෂ දෙක සමාන නැහැලු. එතකොට දැන් මේකේ මුදල් පාලන ගිණුමක් නැහැනේ කොහොමද? එතකොට මෙතන ආරම්භක ශේෂය හොයාගන්න විදියක් නැහැ. මුදල් ආරම්භක ශේෂ අසමාන නිසා අපිට මුදල් පාලන ගිණුමක් හදලවත් මේක ගන්න බෑ. මොකද ආරම්භක ශේෂ අසමානයි. ආරම්භක ශේෂය හොයාගන්න බැරි හින්දා. හරි. හැබැයි බැංකු ප්‍රකාශනයේ මේ අන්තිම වගුවේ අවසාන ශේෂය තියෙනවා 18750ක්. ඒ කියන්නේ මෙතනගේ තියෙනවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය 18750යි කියන්නේ. එයා විතරයි තියෙන්නේ. ඒතර අපිට දැන් ගානේ තොරතුරු ටික සාමාන්‍ය විදිහට මේකේ උඩටයි යටටයි දාලා මේ යට ශේෂයේ ඉඳන් මෙහෙම තුලනය කරගෙන තමයි උඩට ගිහලා උඩ ශේෂය හොයන්න වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කරේ උඩ ඉඳන් යටට තුලනය කරපු එකනේ. දැන් මේකේ කරන්න වෙන්නේ යට ඉඳන් උඩට තුලනය කරන්න. කරන්නේ කොහොමද කියලා එච්චර හිතන්න එපා. අපි එකතු වෙලා කරමු අන්තිමට. දැන් ගැළපෙලි ටික උඩ යට දාගන්න බලන්න. ලැබීම් ජර්නලේ රවුම් වෙච්ච ඒවා දෙකක් තියෙනවා. 3500යි 4700යි. දිනේෂ් පෙරේරා. තුන්දාස් 500යි 4700යි. ඊට පස්සේ තව එතන හරපැත්තේ තියෙන ලැබීම් ජර්නලයේ තියෙනවා 6500ක්. හැබැයි ඒ වෙනුවට ගෙවීම් ජර්නලයේ මේ බැංකු ප්‍රකාශනයේ තියෙන 6600ක්. ඒතර අපි ඔගේ හරි අගය කියලා මොකද්ද හිතන්නේ? 6500ද 6600ද? ගොඩක් වෙලාවට බැංකුවේ සටහන් කරපු වගේ හරිනේ. බැංකුවේ ගොඩක් වෙලාවට වර්ධින්නේ නැහැනේ. බැංකුවේ හරි මගේ සටහන් වෙනවනේ. ඒතකොට අපි ලැබීම් ජර්නලයේ හදන්නේ අපි හින්දා ලැබීම් ජර්නලයේ තියෙන 6500 තමයි වැරදි. එහෙනම් ලැබීම් ජර්නලයට තව 100ක් දාන්න. කාගේද මේ ප්‍රශ්නේ බන්දුල? ඒතර හරිනේ 6500 තියෙන එකට තව 100ක් දාපුවම 6600ක් වෙනවා. තව ගෙවීම් ජර්නලයේ රවුම් වෙච්ච චෙක් තුනක් තියෙනවා. ඒ තුනම එකතු කරන්න ඕන. 2600යි 4500යි 3250යි. කාලිය වැටුප් ජගත්.
තාලිය වැටුප් ජගත්. ඊට අමතරව මේ බැංකු ප්‍රකාශනයේ හර පැත්තට දාන්න ඕන 2500යි අර බැර පැත්තේ තියෙනවා හරට දාන්න 2500යි 6000 4500. චෙක්පත් අනිත් එක ලාභාංශ. ඊළඟට හර තියෙනවා බැර කරන්න ඕන. 1750යි 250යි. චෙක් ස්ථාවර නියෝග බැංකු ගාස්තු. හරි. ওই විදිහට තමයි ඒ අගයන් දෙක තියෙන්නේ. හරි. දැන් තුලනය කරමු. ඉස්සලා මේක තුන් ටික එහා පැත්තට මාරු කරන්නකො. ඔන්න බලා ගන්න තුලනය කරන විදිය. මේ දෙකේ එකතුව තියෙනවා 8200ක්. මෙතන එකතුව තියෙනවා 10350. හරි. එකටම ඔය එක තුන් දෙක එහා පැත්තට මාරු කරන්න ඕන. මාරු කරලා දැන් ඔයාලා හිතන්නකො මේ මෙතනට ශේෂයක් තිබ්බොත් ඒකට මේක එකතු කරලා උත්තරයක් අරගෙන ඒකෙන් මෙයාව 8200 අඩු කරලානේ මේ 18යි ගාන ගන්න. එතන අපි ගානේ 18යි ගානට 8000 ගාන එකතු කරලා උඩාකේ දා ගන්න ඕන. 18යි 750ට එකතු කරන්න ඕන 8200ක්. මේක එකතු කරලා තමයි උඩාකේ දාගන්නේ 26යි 950යි. ඒකෙන් මේ 10350 අඩු කරන්න ඕන 16600යි. ඒක තමයි ආරම්භක අගය. දැන් ওই 16600 කියන්නේ මේ ගිණුමේ ආරම්භක ශේෂයද අවසාන ශේෂයද? ආරම්භකයකද අවසානයකද? 16600 කියන්නේ කියන්න බලන්න කවුරු හරි. අවසාන ශේෂය. අවසාන ශේෂය. 16600 කියන්නේ අවසාන ශේෂය. දැන් මේ පැත්තේ තුනේම එකතුව ගන්න පල්ලහැට. 16600ට එකතු කරන්න 1750කුයි 250කුයි. 18යි 600. ඒකෙන් මේ අගයන් තුන අඩු කරන්න. 4500යි 2500යි 100යි. එතන මෙතන ආරම්භකයක එනවා 11500ක්. ආරම්භකයක ඉන්නේ 11500ක්. අඩු කරලායි ගන්න. 18යි 600න් අඩු කරන්න 100යි 2500යි 4500යි. ඉතින් හරිනේ ඔච්චරයි 103ක් ඔන්න හැදුවා. right දැන් හදන්න බලන්න 104 අභ්‍යාසය. ඔය වගේම ලේඛන ටිකක් හදන්න තියෙන. තව ඊට අමතරව තව එකක් හදන්න තියෙනවා. හරි ගාන කියවන්නකො ගාන කියවල වැඩේ පටන් ගන්න බලන්න 104.
සර් මුලින්ම අපි මුදල් පාලන ගිණුම හදලා ඉන්න ඕනේ නේද? ඊට පස්සේ සංශෝධිත මුදල් පාලන ගිණුම හදන්නේ. ඔව් 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 එහෙම තමයි. හරි ඒකේ ආකෘති ටික රූල් කරලා ගමු. හදමු බලන්න. මේකේ මුදල් ගිණුම් දෙකක් රූල් කරනවා.
අභ්‍යාසංක 104. මුදල් පාලන ගිණුමකුත් ඕන සංශෝධිත මුදල් පාලන ගිණුමකුත් ඕන. දෙකක් ඕන. හරි හදලා ඉවරද? මුදු තව වෙලා වුණාද? ඔව් සර්. හරි.
හරි උදේ මොකද තත්ත්වය වැඩේ ඉවරද තව වෙලාව ඕනද තුලනය කරන ගමන් සර්. නෙත් මේ මොකද කරගත්තේ තාම හදනවද තව ටික වෙලාවක් ඉන්න සර්. හරි
හරිනේ අපි වැඩේ පටන් ගමු දෙන්න. රයිට් මුලින්ම මේක දෙපැත්ත ටික් කරගෙන ඉන්න ඕන දැන් තියෙන දෝෂයන් ටික හොයාගෙන. ඒකේ තියෙනවා මේ බැංකු 105 104 නේ. මුලින්ම ලැබීම් එකත් එක්ක බැර පැත්ත. එතකොට හර පැත්තේ ලැබීම එකේ 6400 තියෙනවා බැර පැත්තේ 6400ක් තියෙනවා. මේ දෙක ටික් කරන්න. ලැබීම් එකේ තියෙන එකත් එක්ක බැර පැත්ත ටික් කරන්න 6400. තව 1000ක් තියෙනවා. 1000ත් ටික් කරන්න බැර පැත්තේ තියෙන 1000ක් එක්ක 7400 තියෙනවා. ඒකත් දෙපැත්ත ටික් කරන්න 7400. හරි. තව ලැබීම් ජර්නලේ 2800 රවුන්ඩ් කරන්න 200 රවුන්ඩ් කරන්න 400ත් රවුන්ඩ් කරන්න. ඒ තුනම රවුන්ඩ් වෙනවා. ඊළඟට බැර පැත්තේ 8000 තියෙනවා 8000 රවුන්ඩ් කරන්න. බැර පැත්තේ 8000 රවුන්ඩ් කරන්න. තව මොනවද බැර පැත්තේ ටික්කුන්නේ නැති එක? 1000 තියෙනවනේ. 1000 යට තියෙනවනේ අංක 4. පසුගිය මාසයේ ලැබී ඇති අතිරේක තොරතුරු කියලා උපලබ්ධ වී නොමැති චෙක්පත් කියලා 1000ක් තියෙන්නේ. ඒ බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ තියෙන 1000ත් එක්ක මේ යටදී තියෙන 4 ගැළපිලි අංක 4 තියෙන 1000 ටික් කරා. ඒ දෙක ටික් වෙනවා. ඊළඟට උදේ ගෙවීම් ජර්නලයත් එක්ක හර පැත්ත බලන්න ඕන. ගෙවීම් ජර්නලයේ තියෙනවා මුදල් 1600ක් ඒකේ හර පැත්තෙත් 1600ක් තියෙනවා. ඒ දෙක ටික් කරන්න. ඊට පස්සේ 2000 ටික් කරන්න දෙපැත්තෙම 2000 ටික් කරන්න. ඊට පස්සේ 4400 දෙපැත්තෙම තියෙනවා ඒකත් ටික් කරන්න. ඊළඟට 2600 දෙපැත්තෙම තියෙනවා ඒකත් ටික් කරන්න. 3600ක් දෙපැත්තෙම තියෙනවා ඒකත් ටික් කරන්න. ඊළඟට ගෙවීම් එකේම 3800 නෑනේ ඒක රවුන්ඩ් කරන්න. 3400ත් රවුන්ඩ් කරන්න. 400ත් රවුන්ඩ් කරන්න. හරි 3800 රවුන්ඩ් කරන්න 3400ත් රවුන්ඩ් කරන්න 400ත් රවුන්ඩ් කරන්න ඔක්කොම රවුන්ඩ් කරන්න. ඊළඟට හර පැත්තේ තියෙනවා තව දෙකක් 50යි 100යි. ඒ දෙකත් රවුන්ඩ් කරන්න. හර පැත්තේ 50යි 100යි. තව එකක් තියෙනවා නේද? 2000 තියෙනවානේ. 2000 ටික් කරන්න මේ යට තියෙන 2000ත් එක්ක. අංක 4 තියෙන 2000ත් එක්ක ටික් කරන්න. මේ මෙතන තියෙන 2000යි හර පැත්තේ බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ තියෙන 2000ත් එක්ක මේ අංක 4 වෙනි එකේ තියෙන 2000 ටික් කරන්න. හරි. දැන් ඔක්කොම ටික් කරගෙන ඉවරයි. අනිත් ඒවා රවුන්ඩ් කරා. පල්ලෙහාම අංක 5 කියනවා මාර්තු මුදල් පාලන ගිණුම අනුව මාර්තු 1 දිනට මුදල් පාලන ගිණුම අනුව මාර්තු 1 දිනට ශේෂය 8000යි කියලා. හර පැත්තේ ශේයි 8000යි. ඒතර ලැබීම් ජර්නලයේ මුළු එකතුව තමයි මෙතනට හර කරන්නේ ලැබීම් කියලා. 18යි 200යි. ගෙවීම් ජර්නලයේ 21යි 800ක් බැර කරනවා. 18යි 200ක් හර 21යි 800ක් බැර. හරි දැන් මේක තුලනය කරන්න බලන්න. මෙතන තියෙනවා 26යි 200. තුලනය කරපුවාම කීයද එන්නේ? 4400 හරි 4400. ඒක තමයි මේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයේ විදියට දාන්නේ. ඊළඟ බැංකු ප්‍රකාශනයේ තියෙනවා 16450. ඒක බැංකු ප්‍රකාශනය අනුව ශේෂය කියලා මෙතන දාන්න ඕන. 16450. අන්තිමට තියෙනවා 16450ක් ඒක යටින් වෙනවා. හරි. දැන් ලැබීම් ජර්නලයේ චෙක් තුනක් රවුම් වෙලා තියෙනවා. ඒ ලැබීම් ජර්නලයේ තියෙන චෙක් තුන මෙතනින් අඩු කරන්න ඕන. 2800යි 200යි 400යි. දයානන්ද අතුකෝරල කරුණාරත්න ගෙවීම් ජර්නලයේ තියෙනවා 3800යි 3400යි 400යි.
මනෝහරන් වේතන ලිපි ද්‍රව්‍ය. මනෝහරන් වේතන ලිපි ද්‍රව්‍ය. හරි. තව බැංකු ප්‍රකාශනයේ 8000ක් තියෙනවා රවුම් වෙලා ඒක හර කරන්න ඕන 8000. ලාභාංශ. තව තියෙනවා 50යි 100යි. 50 චෙක් පොත අනිත් එක බැංකු ගාස්තු. හරි. දැන් අර පැත්ත එකතුව කීයද? 12යි 400. 13400ක් නෙවෙයි සර්. නෑ නේ 12යි නේ. 8යි 4යි 12යි. සර් අපි ෂේ ඊගේ දැම්මනේ. හරි. 150ක් ගියාම 12යි 250යි. ඒක තමයි මෙතන දාන්නේ. 12යි 250යි. දැන් ගානට උත්තරේ එන්න ඕනේ. ගානට 16450ක් එන්න ඕන. එකතු කිරීම 3800යි 3400යි 400යි 7600යි 19යි 850යි 3400යි බාන 19යි 850න් 3400ක් ගියාම 16යි 450යි හරි ලස්සනට උත්තරේ හරි 105 හදන්න බලන්න 105 මේ වගේම ලේඛන තුනක් ආය හදන්න තියෙනවා මේ ඔයාලට සෙනසුරාදා උදේ 10:00 මොන හරි ක්ලාස් එකක් තියෙනවද? නැහැ සර්. නෙට් එක? නෑ සර්. හරි. ලබන මාසේ ඉඳන් දැන් මේ මාසේ නෙමෙයි ඈ. ලබන මේ සෙනසුරාදා නෙමෙයි ඊළඟ සෙනසුරාදා ඉඳන් පොඩි වැඩක් කරනවා. ඔයාලට මම තව ක්ලාස් එකක් දෙනවා ඔන්ලයින්. ඒ කියන්නේ අපි හෝල් ක්ලාස් එකක් කරන එකක් ඔන්ලයින් දෙන්න යන්නේ තව ලෙසන් එකක්. ඉස්සරහට තියෙන ලෙසන් එකක් යුනිට් 7 එක. ඒකේ මම ටියුට් ඔයගලන්ට එවන්න ලබන සතියේ. නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා අලුත් ටියුට් එකක් පටන් ගන්නවා. ඒක මම ලබන සිකුරාදාත් ක්ලාස් එක කරද්දී ආයෙ ඔයාලට කියන්නම් විස්තරේ. මේ එතකොට හෙට සෙනසුරාදා නෙමෙයි ඊළඟ සෙනසුරාදා ඉඳන්. ඒකට පොඩ්ඩක් රෙඩි වෙන්න මේ වෙනම පොතක් ගන්න ඒකට. දැන් මේ ඔය කරන පොතේ මේ පාඩම් ටික ඔක්කොම කරමු 6 වෙනි පාඩමට එනකම්. 7 වෙනි පාඩමේ ඉඳන් මම සෙනසුරාදා ක්ලාස් එකට දාලා සෙනසුරාදා ක්ලාස් එකෙන් 7 වෙනි පාඩමේ ඉඳන් ඉස්සරහට කරගෙන යනවා. එතකොට ඔයගලන්ට සතියට පන්ති දෙකක් තියෙනවා. එතකොට සිකුරාදා රැය කරන ක්ලාස් එකේ 4 5 6 කියන පාඩම් ටික කරනවා. 7 වෙනි පාඩමේ ඉඳන් ඉස්සරහට සෙනසුරාදා ක්ලාස් එකෙන් කරගෙන යනවා.
ඒතකොට නැත්තම් දැන් ඇත්තටම සිලබස් එක දැන් තව මාස දෙක තුනකින් 12 සිලබස් එක අපි ඉවර කරන්න ඕන. එතකොට 12 සිලබස් එක ඉවර වෙන්නේ නැතු යනවා ඔහොම කරගෙන ගියොත්. තව ගොඩක් තියෙනවනේ කරන්න. ඒකින්ද ක්ලාසස් දෙකක් සතියකට දාලා ඒ විදිහට කරගෙන යනවා. අවුලක් නැහැ නේද? එතකොට එහෙම කරගෙන යන්නේ නේද? තව පන්තියකුත් එක්ක දාලා. අවුලක් නැහැ සර්. ආන්සර්. හරි. ඉතින් මේ සෙනසුරාදා නෙමෙයි ඔයාලා රෙඩි වෙන්න ඕනේ ඊළඟ සෙනසුරාදා ඉඳන් ඈ. ක්ලාසස් දෙකක් තියෙනවා. සිකුරාදාට එකයි සෙනසුරාදාට එකයි. ඒ විදිහට කරගෙන යනවා.
රයිට් ඊළඟ එකෙත් මේ ලේඛන තුනමයි ගන්න තියෙන්නේ 105 අභ්‍යාසය. හරිනේ කාලය ඇතිනේ හදමුද බලන්න ගන්න. හරි. දැන් මුලින්ම ලැබීම් ජර්නලයත් එක්ක බැරපැත්ත ලැබීම් එකේ තියෙනවා 6000ක් 8000ක් 8000 බැරපැත්තේ තියෙනවානේ. මේ දෙක ටික් කරන්න. 6000 බැරපැත්තේ නැහැ නේ ඒක රවුන්ඩ් කරන්න. 5000 බැරපැත්තේ තියෙනවා ඒක ටික් කරගන්න. 4000 රවුන්ඩ් කරගන්න. හරි. ඊට පස්සේ බැරපැත්තේ තව 8100ක් තියෙනවා. ඒක බලන්න උඩ තියෙන ලේඛනේ. පෙර මාසයේ දෙසැම්බර් මාසයේ බැංකු සැස්තුමේ තියෙනවද කියලා බැර නොවු බැංකුව බැර නොකළ තැන්පතු ගොඩේ 8100ක් තියෙනවානේ. එතකොට මේ පළවෙනි වගුවේ තියෙන 8100ත් එක්ක මේ බැරපැත්තේ තියෙන 8100 ටික් කරගන්න. ඊට පස්සේ තව තියෙනවා ගෙවීම් ජර්නලේ 2000 හර පැත්තේ තියෙනවද උනේ ටික ටික් කරගන්න.
4000 නෑනේ 4000 රවුම් කරගන්න. ගෙවීම් ජර්නලයේ 3000 රවුම් කරගන්න. 5000 මේ පැත්තේ තියෙනවා නේ 5000 ටික කරගන්න. ඊට පස්සේ 1000 නෑනේ 1000 රවුම් කරන්න. ඊළඟට තව හර පැත්තේ මොනවද තියෙන ටික් වෙච්ච නැතිව 6000 නේ 6000 බලන්න ගිය මාසෙකේ තියෙනවද කියලා උනේ ගිය මාසෙකේ තියෙනවා 6000 ඒකත් එක ටික් කරගන්න. තව හර පැත්තේ තියෙනවා 1300 ඒක රවුම් කරගන්න. තව හර පැත්තේ තියෙනවා 200ක් ඒකත් රවුම් කරගන්න. බැර පැත්තේ තියෙන 3300 රවුම් කරලානේ තියෙන්නේ නේ. බැර පැත්තේ තියෙන 3300 රවුම් කරලා හරි. ඊට අමතරව පළවෙනි වගුවට ගියාම පළවෙනි වගුවේ දැන් 6000 ටික් වුණා. එතන තියෙන 4000 රවුම් කරන්න. 1800 ටික් වුණා. එතන තියෙන 1700 රවුම් කරන්න. හරි. හරි. දැන් මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂ්ඨයේ විදියට දා ගන්න ඕන පෙර මාසේ බැංකු සැසඳුමෙන් අරගෙන පළවෙනි වගුවෙන් මුදල් පාලන ගිණුමට අනුව ශේෂය උඩින්ම තියෙනවා. එතකොට 21000යි. ඒකට දාන්න ඕන ලැබීම් ජර්නලයේ එකතුව 23000. මේ මුදල් පාලන ගිණුමනේ සංශෝධිත එක නෙමෙයි. ගෙවීම් ජර්නලයේ තියෙනවා 15000. එතකොට ගෙවීම් කියලා දාන්න 15000යි. හරි. දැන් මුදල් ගිණුම තුලනය කරමු බලන්න. 44000යි. 44න් 15ක් ගියාම 29000යි. ඒ 29000 තමයි මේ පැත්තට වැටෙන්නේ. හරි. ඔයාලට පේනවා පල්ලෙහැම තියෙන බැංකු ගිණුම් විස්තරයේ අන්තිමට තියෙන 31100ක්. ඒක යටින්ම දාන්න. හරි. ඊට පස්සේ දැන් ලැබීම් ජර්නලයේ රවුම් වෙච්ච ඒවා දෙකක් තියෙනවනේ. ඒ දෙක මෙතන දාන්න 6000යි 4000යි. 6000 කමල් අනිත් එක රුවන්. ගෙවීම් ජර්නලයේ තියෙනවා 4000යි 3000යි 1000යි. හාරදහ ගමන් නුවන් රත්නායක. ඊට පස්සේ බැංකු ගිණුම් විස්තරයේ බැර පැත්තේ තියෙන 3300 මෙතනට හර කරන්න. ඒක ඇවිල්ලා ලාභාංශ. තව තියෙනවා කුලී කියලා බැර කරන්න 1300ක් හර පැත්තේ තියෙන. තව 200ක් තියෙනවා බැංකු ගාස්තු. 200යි. ඒකත් බැර. ඔය විදිහට තමයි එන්නේ. හරි. හරි. දැන් සංශෝධිත මුදල් පාලන ගිණුම තුලනය කරන්න බලන්න. කීයක් එනවද මෙතන එකතුව? 32.300. ඒකෙන් මේ ගියාම අඩු නම් ශේපා කීයක් එනවද? 30.800යි නේ. සංශෝධිත මුදල් පාලන කිරීමේ ශේෂය 30.800ක් දාලා මේ එකතු කිරීම තුනේ එකතුව කීයද? 8000යි. 8000ක් එකතු වුණාම කීයක් එනවද? 38.800. ඔව් 38.800ෙන් 10 එන්නේ නැහනේ. අතන වැරදිද? තව චෙක් එකක් තියෙනවා.
ඔව් පොඩි. තව චෙක් දෙකක් තියෙනවා දාන්න. ගිය මාසේ බැංකු සැස්තුමේ තියෙන චෙක් දෙක තියෙනවානේ දාන්න. ඒ දෙක දැම්මේ නැහැ. ඒක දාන්න ඉඩක් නැහැ මාර සීන් එක. ගිය මාසේ චෙක් දෙකක් තියෙනවා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් 4000යි. මෙතනින් දාම 0.83 කියලා 4000ක් තව මේකට දාන්න. ඊට පස්සේ තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක් 1700ක් තියෙනවා. ගිය මාස එකක්. ඒක තැන්පතු කියලා තියෙනවා. ඒ චෙක් දෙක දාන්නත් ඕන. හරි. දැන් මේ ටික එකතුව කියන්න බෑ. 12000ක් එකතු වුණාම කීයද? 43. එකෙන් අඩු වෙන්න ඕනේ 11යි 700. අඩු වුණාම 31යි 100යි. 31යි 100ක් ලස්සන උත්තරේ එනවා. හරිනේ. තිස් එකයි 100ක් එනවා. හරිනේ අදට ඇදිනේ ඔය 106 හෝම්වර්ක් දාගන්න පුතේ. ඒක ඊළඟ දවසේ අපි කතා කරමු. ඒක කතා කරන්න වෙලා මදිනේ අද. 106 ඊළඟට තියෙන 106 හෝම්වර්ක් එකක් දාගන්න. ඒක ඔයාලා ගෙදරදී ඔයාලට පුළුවන් විදිහට කරලා තියන්න. 106 එතකොට ලබන සිකුරාදා හවස අපි සාකච්ඡා කරමු. ඒක මම ඔයගලන්ට ඔන්ලයින් සෙෂන් එකක් විදිහට ගන්නම්. එතකොට ලබන සිකුරාදායින් පස්සේ ක්ලාසස් දෙකක් තියෙනවා. මේ හෙට සෙනසුරාදා ක්ලාස් එක නෑ ඔන්ලයින්. ඊළඟ සතියේ සෙනසුරාදා. එතකොට ඊළඟ සතියේ සෙනසුරාදා අපි කරනවා නිෂ්පාදන පිරිවැලේකනේ යුනිට් 7 එක. සිකුරාදාට කරනවා බැංකු සැසඳුම් ටියුට් එක. එතකොට ওই විදිහට 12 වසරේ සිලබස් එකේ ස්ථාන දෙකකින් පාඩම් දෙකක් ආවරණය කරගෙන යනවා. සෙනසුරාදා වැඩ ටික කරන්න වෙනම පොතක් අරන් තියාගන්න. ඒක දිගට ඉස්සරහට පාඩම් ටික යනවා. සිකුරාදා වැඩේට ওই පොත තියාගන්න. ඒක දිගට ওই විදිහට කරගෙන යන්න. හරි එහෙනම් අපි ආයෙ හම්බ වෙනවා ලබන සතියේ සිකුරාදා ක්ලාස් එකෙන් හම්බ වෙමු ඈ. හරි God bless.